ඔයා හොයන්න දැනට අඩුවටම ගන්න පුළුවන් ඒවගේ වැඩිය පරණත් නැති overall හොඳ ෆ්ලැග්ෂිප් ස්මාර්ට්ෆෝන් එකක් නම් මේ තමා Honor Magic 6 Pro. මේක මං කලින් රිවියු කරපු iPhone 15 Pro එක Samsung S24 Ultra එක වගේ ඩිවයිස් එක ළඟ රිලීස් කරපු ඩිවයිස් එක. හැබැයි iPhone 15 Pro එක රුපියල් 2,20,000කුත් S24 Ultra එක රුපියල් 1,80,000කුත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වෙද්දී මේක රුපියල් 1,35,000කට වගේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මිලදී ගන්න පුළුවන්. Honor Magic 6 Pro කියන්නේ දැනට තියෙන ටොප්ම ඩියුරබිලිටි එකක් තියෙන, ඒ වගේම සෑහෙන හොඳ බ්‍රයිට් ඩිස්ප්ලේ එකක් තියෙන Samsung S24 Ultra වගේ ඩිවයිස් එකක රිලීස් වුණු Snapdragon 8 Gen 3 කියන chipset එක තියෙන සෑහෙන හොඳ බැටරි ලයිෆ් එකක් තියෙන, ඒ වගේම 100x periscope zoom lens එකක් තියෙන ඩිවයිස් එකක්. ඉතින් අද කතා කරමු Honor Magic 6 Pro එක ගැන හැම දෙයක්ම. හොඳයි, මුලින්ම කියන්න ඕනේ මේකේ මේන්ම රයිවල්ස්ලා දෙන්නෙක් වුණු iPhone 15 Pro Max එක Samsung S24 Ultra එක ගැන මම කලින් වීඩියෝස් වලින් අරන් ආපු නිසා මේ රිවිව් එකේදී මම මේක ගැන කතා කරද්දී ඒ ස්මාර්ට්ෆෝන් දෙකට සාපේක්ෂවත් කොහොමද කියලා කියනවා. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ෆෝන්ස් තුනෙන් හොඳම මොකක්ද, මොන ස්මාර්ට්ෆෝන් එකද මොන පැත්තෙන් වැඩියෙන් ඉස්සරහින් ඉන්නේ කියලා. හොඳයි, මුලින්ම අපි මේකේ ඩියුරබිලිටි එක සහ ඩිසයින් එක ගැන කතා කරමු. ඉතින් ඔයා ඉන්ටර්නෙට් එකේ බැලුවොත් ඕන තරම් මේ ස්මාර්ට්ෆෝන් එක පොළවේ ගහන විසි කරන වීඩියෝස් බලා ගන්න පුළුවන්. මොකද මේක සෑහෙන හොඳ ඒ කාලේ රිලීස් වුණු ස්මාර්ට්ෆෝන් වලින් ඩියුරබල්ම ෆ්ලැග්ෂිප් එකක් කියලා හඳුනන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඩිසයින් එක පැත්තට આવොත් මේකට තියෙන ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. මේකේ ගොඩක් ෆින්ගර්ප්‍රින්ට්ස් හිටිනවා. මොකද මේක ග්ලොසි ෆිනිෂ් එකකින් තියෙන්නේ. බැක් එකටත් මේකේ ග්ලාස් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා. ෆ්‍රන්ට් එකත් අපිට ග්ලාස් ප්‍රොටෙක්ෂන් එකක් දීලා තියෙනවා. මේක මේගොල්ලෝ හඳුන්වන්නේ නැනෝ ක්‍රිස්ටල් ග්ලාස් ප්‍රොටෙක්ෂන් එකක් කියලා. ඒ වගේම මේකේ තියෙන්නේ අපිට දැන් මේ දවස්වල බලා ගන්න පුළුවන්කම තියෙන ගොඩක් ෆ්ලැට් ඩිස්ප්ලේස්. හැබැයි මේකේ තියෙන ගොඩක් කර්ව් ඩිස්ප්ලේ එකක්. හැබැයි ඒක මාරම ලස්සනට අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාලට මේකේ ඩිස්ප්ලේ එක දිහා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටිකක් iPhone ලගේ ඩයිනමික් අයිලන්ඩ් එකට සමාන කටවුට් එකක් තියෙනවා. මේකට හේතුව තමයි ගොඩක් Android smartphone වල අපිට ලබා දෙන්නේ face unlock එකක්. ඒ කියන්නේ ඒක 2D 3D වලට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට ෆොටෝ එකක් පෙන්නලා වුණත් මේක unlock කරගන්න පුළුවන් Android smartphone වල. හැබැයි මේකේ තියෙන්නේ 3D TOF SIMs එකක්. මේක iPhone ලගේ Face ID එකට ගොඩක්ම සමානයි. ඒ තරම් ඇඩ්වාන්ස් නැති වුණාට ඊට ගොඩක්ම සමාන වෙනවා. මොකද මේකේ depth එකත් measure කරනවා. ඉතින් ඒ නිසා ගොඩක් secure face unlock එකක් අපිට මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. මීට අමතරව ඔයාලට මේකේ fingerprint scan එකකුත් ලබා දීලා තියෙනවා. මේකේ in display විදියට තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ smartphone එකේ display ගැන කතා කරද්දී මේකට තියෙන 6.8 inch LTPO AMOLED display එකක්. මේකට 120Hz refresh rate එක වගේම 5000 nits දක්වා maximum peak HDR brightness level එකට යන්න පුළුවන්. ඇත්තම ගත්තොත් මම කලින් රිවිව් එකේදී කියන්නේ S24 Ultra රිවිව් එකේදී කිව්වා iPhone 15 Pro එකටත් වඩා S24 එකේ brightness එක වැඩි කියලා. හැබැයි මේක මං හිතන්නේ ඒ කාලේ රිලීස් වුණු හොඳම brightness level එකක් තියෙන smartphone එක විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේක iPhone එකයි Samsung එකයි දෙකටම වඩා brightness එකෙන් වැඩි. outdoor වල කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම Honor ලා විශේෂයෙන් eye care ගැන එහෙමත් නැත්නම් eye protection ගැන සෑහෙන concern. ඒ නිසා මේකේ වෙනම section එකක් තියෙනවා අපිට eye care වලට එක එක settings introduce කරලා තියෙනවා. මීට අමතරව මේකේ PWM dimming අගය ගත්තොත් සෑහෙන වැඩි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් අඩු brightness level වලදී වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව, ඒ කියන්නේ flickering නැතුව, ඇහැට ලොකු strain එකක් නැතුව අපිට පාවිච්චි කරන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ පුළුවන්කම තියෙනවා. ඉතින් ඕවරෝල් ගත්තාම සෑහෙන හොඳ ඩිස්ප්ලේ එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ ස්ටීරියෝ ස්පීකර් සෙටප් එකක් තියෙනවා. ඒකත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා. හැබැයි විශේෂයෙන් කියන්න ඕන iPhones වල තියෙන ස්පීකර් සෙටප් එක තරම් හොඳ බේස් ලෙවල් එකක් ක්ලැරිටි එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි Samsung S24 Ultra එකත් එක්ක සමානව ගත්තාම නම් සෑහෙන හොඳ ලෙවල් එකේ තියෙන ස්මාර්ට්ෆෝන් එකක් හොඳ ස්පීකර් සෙටප් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, මේ ස්මාර්ට්ෆෝන් එකේ performance ගැන කතා කරද්දී මේකට තියෙන Snapdragon 8 Gen 3 කියන chipset එක, ඒ වගේම මේක 12GB සහ 16GB RAM version දෙකකුත් 256GB නම් 1TB වෙනකොට storage එක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් performance පැත්තෙන් ගත්තාම Samsung S24 Ultra එකේ තියෙනෙත් මේ chipset එකම තමයි. ඉතින් price range එකට එහෙම නැත්නම් ඒ කාලේ රිලීස් වුණු හොඳම chipset එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් විදියටත් Honor Magic 6 Pro එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා performance පැත්තෙන් නම් කිසිම විදිහකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ගොඩක් හොඳ smooth experience එකක් අපිට ගන්න පුළුවන් RAM management එකේදී gaming වලදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ රිලීස් වුණු හොඳම flagship chipset එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේකේ OS එක පැත්තට පොඩ්ඩක් આવොත් මේක Android 14 එකේ තමයි රිලීස් වුණේ Magic OS 8 එකත් එක්ක. හැබැයි මේ වෙද්දි මේකට updates ඇවිල්ලා Android 16 version එකත් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ස්මාර්ට්ෆෝන් එක අප්ඩේට් කරලා තියෙන්නේ
හැබැයි කියන්න ඕනේ මේකට අවුරුදු 4ක Android major updates තමයි ප්‍රොමිස් කරලා තියෙන්නේ. ඉතින් සාපේක්ෂව ගත්තාම ඒ කියන්නේ Samsung S24 Ultra එක iPhone 15 Pro Max එක වගේ ඒවා එක්ක සාපේක්ෂව ගත්තාම ටිකක් අඩු වගේක් තමයි තියෙන්නේ මේගොල්ලන්ගේ OS updates පැත්තේ. මොකද සාමාන්‍යයෙන් අපිට flagship එකක අවුරුදු 6ක් 7ක් වගේ කාලයක් බලා ගන්න පුළුවන්. හැබැයි මේකට අවුරුදු 4ක් තමයි ඒගොල්ලෝ ප්‍රොමිස් කරලා තියෙන්නේ. හැබැයි UI එක ගැන කතා කරනකොට මේකේ UI එක නම් සම්පූර්ණයෙන්ම Apple ලගේ UI එකට ගොඩක් සමාන එකක් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. control center එක, ඒ වගේම notification panel එක, ඒ විතරක් නෙමෙයි මේකේ මේ dynamic island එක වගේ තියෙන island එකක් අපිට සම්පූර්ණයෙන්ම dynamic island එක වගේ ගොඩක් applications එක වැඩ කරගන්න පුළුවන්. මීට අමතරව liquid glass design එකත් ඒ වගේම අපිට මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට ගොඩක්ම iOS වලට සමාන එක්ස්පීරියන්ස් එකක් මේකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. මීට අමතරව මේක අපිට ගොඩක් වැදගත් software features ලබා දීලා තියෙනවා. විශේෂයෙන් ඔයාලට මේකේ තියෙනවා drag and drop කරන්න feature එකක්. මේක පාවිච්චි කරලා අපිට ගොඩක් දේවල් ලේසියෙන්ම කරගන්න පුළුවන්. මීට අමතරව මේකේ ගොඩක් හොඳ AI features උත් ලබා දීලා තියෙනවා. ඉතින් OS එක පැත්තෙන් ගත්තොත් නම් මට ප්‍රශ්නයක් නැහැ මේකට දීලා තියෙන features එක බලද්දි. මොකද Magic OS එක සෑහෙන advanced, අනිත් Android OS එක බලද්දි, අනිත් UIs එක බලද්දි සෑහෙන අපිට features customizations මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. මට තියෙන එකම concern එක තමයි මේකේ OS updates අවුරුදු 4කට ලිමිට් කරලා තියෙන එක. ඉතින් ඒ ඇරුණාම නම් ගොඩක් හොඳ මට්ටමක software experience එකකුත් අපිට මේ smartphone එකේ ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි කතා කරමු මේ smartphone එකේ camera setup එක ගැන. මේකට තියෙන 50 megapixel main camera එකක්, 50 megapixel ultra wide camera එකක්, 180 megapixel periscope zoom lens එකක්. ඉතින් කියන්න ඕනේ මේකේ 50 megapixel main camera එකේ අපිට variable aperture එකකුත් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඕවරෝල් මේකේ කැමරා එකේ ෆොටෝ සැම්පල්ස් ගැන කතා කරොත් එහෙම ගොඩක් හොඳ මට්ටමක ෆොටෝස් අපිට මේකෙන් කැප්චර් කරගන්න පුළුවන්. කලර්ස් ගත්තාම ටිකක් වයිබ්‍රන්ට්, සැචුරේෂන් වැඩි ගතියක් බලා ගන්න පුළුවන්. මම ඔයාලට Samsung S24 Ultra වීඩියෝ එකේදීත් කිව්වා ඒගොල්ලන්ගේ ටිකක් වයිබ්‍රන්ට් කලර්ස්, සැචුරේෂන් වැඩි කලර්ස් බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේකේ ඊටත් වඩා වයිබ්‍රන්ට් කලර්ස් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ස්කින් ටෝන් වගේ වට ආවට පස්සේ ටිකක් විතර නැචුරල් ස්කින් ටෝන් එකට එහා ගියපු ස්කින් ටෝන් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් zoom lens එකත් හොඳ මට්ටමක තියෙනවා. හැබැයි S24 Ultra එකේ තරම් හොඳ zoom lens එකක් මේකේ නැහැ. ඒක විශේෂයෙන් කියන්න ඕනේ. ඒ වගේම zoom කරාට පස්සේ ටිකක් මේගොල්ලන්ගේ processing එකෙන් පස්සේ ටිකක් colors flat වෙලා යනවා. يعني image එක ටිකක් flat වෙලා යන ගතියක් බලා ගන්න පුළුවන්. ඉතින් overall ගත්තාම මේ smartphone එක flagship එකක් විදිහට සෑහෙන හොඳ මට්ටමක තියෙන smartphone එකක්. හැබැයි camera setup එක මේකත් එක්ක රිලීස් වුණු iPhone 15 Pro Max එක, Samsung S24 Ultra එක වගේ ඒවා එක ගත්තාම overall ගත්තාම ඒ වගේ level එකකට මේ කැමරා එක නැහැ. මම කියන්නේ මේක අවුල් කැමරා එකක් තියෙනවා කියලා. සෑහෙන හොඳ මට්ටමක flagship level එකක කැමරා setup එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. හැබැයි ඔය කැමරා එක ගොඩක් focus කරන කෙනෙක් නම් ඔයාලට Samsung S24 Ultra එක හරි iPhone 15 Pro Max එක වගේ device එකකට යන්න පුළුවන්. මේකට සාපේක්ෂව ඒවා මේකට වඩා ටිකක් ඉස්සරහින් ඉන්න කැමරා setup විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ඔයාලට side by side Samsung S24 Ultra එකත් එක්ක capture කරගත්ත photos කීපයකුත් පෙන්නන්නම්. එතකොට ඔයාලට පොඩි idea එකක් ගන්න පුළුවන් skin tones කොයි වගේද මේකෙන් produce කරන්න කියලා. ඉතින් අවසාන වශයෙන් මේකේ battery එක ගැන කතා කරොත් මේකට තියෙන්නේ 5600 mAh silicon carbon battery එකක්. මේකට 80 watt දක්වා fast charging support කරනවා. ඒ වගේම මේකට reverse wireless charging උත් support කරනවා. ඉතින් battery එක ගැන කතා කරොත් ඒ කාලේ release වුණු සෑහෙනම හොඳ battery capacity එකක් තියෙන device එකක්. සාමාන්‍යයෙන් ඒ කාලේ release වුණු මම කලින් review කරපු iPhone එක Samsung device එක බලද්දී ගොඩක් හොඳ මට්ටමක battery life එකක් අපිට මේකෙන් expect කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා heavy user කෙනෙක් නෙවෙයි නම් ඔයාලට දවස් දෙකක් වුණත් මේකේ battery එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා heavy user කෙනෙක් වුණත් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව දවසම මේ ස්මාර්ට්ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් battery life එක පැත්තෙන් නම් ගත්තාම කිසිම complaint එකක් නැහැ. ඔයාලට දැන් වුණත් මේක buy කරොත් කිසිම ප්‍රශ්නයක් නැතුව තව අවුරුදු කිහිපයක් කරකම් පාවිච්චි කරන්න පුළුවන් හොඳ battery එකක් තියෙන ස්මාර්ට්ෆෝන් එකක් විදියට මේක හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් අපි මේ ස්මාර්ට්ෆෝන් එක ගැන final conclusion එකකට එමු. මම කලින් කිව්වත් වගේ මේක වලට රුපියල් 1,35,000කට second hand market එකේ මිලදී ගන්න පුළුවන්. මට නම් මේ device එක ඉවේ සොසෝ ලංකා එකෙන්. ඔයාලට මම පල්ලෙහා numbers දාලා තියන්නම්. ඔයාලට ඒගොල්ලන්ට call එකක් දාලා second hand market එකෙන් උනත් එයාලගෙන් මේක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කොහොම නමුත් overall ගත්තාම overall සෑහෙන අඩු මුදලකට ගන්න පුළුවන්. ඒ වගේම 2024 වගේ අවුරුද්දක කියන්නේ වැඩි පරණක් නැති සෑහෙන අඩු මුදලකට ගන්න පුළුවන් flagship device එකක් විදියට මේක හඳුනන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම දන්න විදිහට සාමාන්‍යයෙන් 2024 අවුරුද්දේ release වුණු ගොඩක් flagship devices මීට වඩා වැඩි මුදලකට තමයි sell වෙන්නේ second hand market එකේ උනත්. ඉතින් price එක පැත්තෙන් ගත්තාම overall
හොඳ ෆලක්ෂිප් ඩිවයිසයක් විදිර මේ හඳුන්න පුළුවන්කම තියෙනවා හැබැයි මේක කැමරා සෙටප් එක iPhone 15 Pro Max එක Samsung S24 Ultra වගේ ඩිවයිස් එක බලද්දි ඒ ලෙවල් එකටම නැහැ ඉති ඒක කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා ඉතින් කැමරහ ගොඩක් ෆෝකස් කරන කෙනෙක්න පාට Samsung S24 Ultra එකට හරි iPhone 15 Pro Max එකට හරි යන්න පුළුවන් හැබැයි ඕවරෝල් ගත්තහම විශේෂයෙන් ඩිස්පලේ එක බැටරි ලයිෆ් එක සොෆ්ටවෙයාර් ෆීචර්ස් ඒ වගේම මේකේ තියෙන ඩිසයින් එක ඩියුරබිලිටි එක වගේ දේවල් අතින් ගත්තාම මට විදින විදිහට Samsung S24 Ultra එකට වඩා ගොඩක් ඉස්සරහින් මේ ස්මාර්ට්ෆෝන් එක ඉන්නවා. ඉතින් මේක තමයි මගේ අදහස Honor Magic 6 Pro එක ගැන. ඔයත් මේ වෙද්දි මේ device එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ experience එකත් පල්ලා comment section එකේ comment කරන්න. ඒ වගේම තවත් මේ වගේ videos බලන්න Review TV follow කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ අලුත් video එකක් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්මාර්ට් විදිහට ඉන්න.